කොහොමද? ඉතින් ඔයාලා මේ වෙනකොටත් දන්නේ නැති මං කොහෙද ඉන්නේ කියන්නේ බහුතරයක් අනිවාර්යෙන් දන්නවා. මං ඉන්නේ ඓතිහාසික අනුරාධපුරවරේ රුවන්වැලිසෑය පේනමානේ දින බසවක් කුළුම වැව. එහෙමත් නැත්නම් ලංකාවේ පළවෙනි වැවේ. ඉතින් මම මෙතෙන් අද උදේ මෙන්න හේතුවක් තමයි උනේ මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලේ හරියට කතා කරන ලක් වෙන මාතෘකාවක් තමයි මේ බසවක් කුළුම රූස්ස ගස් වලට මොකද උනේ? ගහක්වත් නෑ මේ වෙනකොට. මොකද්ද හේතුව? මං අද උදේ මාව ඒ හේතුව බලන්න. මට ඈතින් රුවන්වැලිසෑය පේනවා. මෙහා පැත්තෙන් සඳිරුසෑය, ජේතවනාරාමේ හැමදේම පේන සීමාවෙන් ඉඳන් තමයි මම මේ කතා කරන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද වෙලා තියෙන්නේ. ඇයි මේක කරන්න හේතුව? මොකක් හරි හේතුවක් පදනම් කරගෙන වෙන්නේ නැති මේක කපන්නේ නැත්තේ. ඒ වුණාට අර ඉස්සර තිබ්බ ලස්සර දැන් මෙතෙන් ආවට පස්සේ නෑ. අපි ගිහින් බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එන්න යන්න මාත් එක්ක අපි යන් දැන් එදෙන්න. ඉතින් ඉස්සරහට යන් බලන්න කොහොමද දැන් තියෙන තත්ත්වය කියලා බලන්න. ඇත්තටම ඉස්සර තිබ්බා වගේ මෙතන ඒ ලස්සන නෑ. ඔක්කොම වල් ඇදිලා ගිහිල්ලා. පොඩ්ඩක් පහලටත් බහලා බලමු. එහෙම තමයි තියෙන්නේ. ඉතින් මම දැන් ඉන්නේ ගස් හරියේ. මේ පේනවනේ. ඒ පෙලක් ගස්වල බෙඟන් තියෙනවා මේ. ඒවා දිරලා තියෙන්නේ. මං හිතන්නේ ගස්වල කාලේ හරි පේන හැම ගහක්ම දිරලා තින්නේ. මේ ආයෙටම කපලා තින්නේ. පාළු ස්වභාවයක් තියෙන්නේ. මේ ගහෙත් මේ බෙඟක් තියෙන. මේ දිනේ බෙඟ. මං හිතන්නේ මේ ගස්වල දැන් කාලේ හරි. ඉතින් ඔයගොල්ලොන්ට පේන ඇති මේ පෙලක් ගස් දිරලා තින්නේ. ලොකුවට තිබ්බට බෙඟ මේ. අපි වෙනුවෙන් හිතලාම තමයි ගස් නම් කපලා තියෙන විදිහට මට නම් පේන්නේ එක්කෝ බන්ට් එකට හානි වෙයි කියලා මේ. මගහෙන් මේකන් දිනවා. ඒ තරමටම දිරලා තියෙන්නේ. පෙලක් ගස් වල පොතු යනවා මේ. දැක්කනේ. බන්ට් එකට හානියක් වෙයි කියලා ඉවත් කරන්නවත් ඇති. ඒකට මෙතන පාළු වෙයි. ඉස්සර අතන තිබ්බ අර ලස්සන ගස් දැන් නෑ. ඉතින් ඒක තමයි හැටි සබාදාම අපිට ආස දේවල් හැමදාම එක විදිහට තියන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ ෆොටෝ අද ඊයේ ෂෙයා වුණාට මේ ගස් අදක කපපු ගස් නෙමෙයි කියලා පේනවා. ගස් දැක්කම ටික කාලයක් වෙනවා කපලා. ෆොටෝ අපිට දැන් තමයි ගියේ. පේනවනේ. ඇත්තට මේ ගස් දිරලා තියෙන්නේ. මේ වගේ දැන් සරලවම කිව්වොත් කාලේ හරි. අපි හැමෝටම හැමදාම එක වගේ ඉන්න බෑනේ. ඒකයි සබාදාමේ හැටි. ඔහොම තමයි. මම හිතනවා මෙතන එක්කෝ මේක බන්ට් එකට හානියක් වේද? එහෙමත් නැත්නම් මෙතන දහස් ගණන් ජනතාව එහා මෙහා යන තැනක් මේ දිරච්චි ගහක් ජනතාවකට මිනිස්සුගේ ඇඟට වෙලා කරදරයක් වැටෙයිද? එහෙම කියලා කුමන හේතුවට කැපුවද කියන්න තාම දන්නේ නැහැ. ඒ වුණාට අර ඉස්සර තිබ්බ ලස්සන නෑ. ඇත්තටම මට මේක දැක්කට පස්සේ හිතට සෑහෙන්න දුකක් ආවා. මොකද මමත් මේක නිතර ගියපු ආපු පාරක්. මමත් මෙතන ඉඳන් බලාන වැව දිහා බලාගෙන ඉඳන් අර පුටු වල ඉඳන් මේ පුටුත් නෑ දැන්. හිතට දුකයි. ඉතින් අපි මතක ගොඩක් තියලා ඒ ගස් යන්නම ගිහිල්ලා ඒත් අපිට මෙහෙම හිතන්න මුල සමාජයට මීට වඩා රූස්ස ගස් අනාගත පරපුරකට අපිට දුන්නු වගේ මතක දෙන්න පුළුවන්. අන්න එහෙම කියලාවත් අපි හිත හදාගමු. මං හිතන්නේ මෙතන අලුතින් ගස් හිටවයි. මොකද මෙයාලා මේ මොකක් හරි එහෙම දෙයක් නෙවෙයි. කඳන් එහෙම තියෙන සේරම දිරලා තියෙන්නේ. මං ඔයාලට පෙන්නුවේ පෙලක් කඳන් වල බෙඟන්. ඒකයි. බලමුනේ ඉතින් මොකද්ද වෙන්නේ කියලා. ඒ වුණාට ඉතින් මෙතන දැන් එන පාළුයි. නේ? අර ලස්සන නැති වෙලා ඒකයි තියෙන ප්‍රශ්නේ. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු. මම මිස්ටර් තඩි. මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ක්ලික් කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එක ඔයාගාවට වෙනවා. රැඳී සිටින්න මාත් එක්කම.